ඔක්කොටම good evening. මම මේ පුංචි වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ ස්පීකින් සෙක්ෂන් එකේ තමන්ට ලකුණු වැඩි කරන්න පුළුවන් දේවල් කීපයක්. පළවෙනි එක තමයි read aloud and repeat sentences. ඔය ප්‍රශ්න දෙක තමන් හොඳ plan එකකට practice කරන්න ඕනේ. මම ප්‍රශ්න පොඩියට කියාගෙන යන්නම්. read aloud එකේ තමන්ට one line strategy එක use කරන්න පුළුවන්, but ඒක use කරද්දී තමන් හරියට use කරන්න ඕනේ. එක. එතකොට reading component එකට read aloud එකෙන් ලකුණු 34ක් විතර යනවා. right. එතකොට ඒ ලකුණු 34ම තමන්ට ගන්න පුළුවන් නම් reading component එකෙන් ලකුණු 3 එකක් කෙලිම ස්පීකින් සෙක්ෂන් එකෙන් තමන්ට හම්බෙලා තියෙන්නේ. right. ඊට පස්සේ අපි යනවා repeat sentence වල. repeat sentence තමයි මේ exam එකේ major role එක play කරන්නේ, especially speaking එක සහ listening එකට. right. එතකොට සාමාන්‍ය ලකුණු ප්‍රමාණය ලකුණු 40 45. ඔය අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම listening section එකට අරගෙන යනවා. මේක තමයි භයානකම දේ. ඒකෙන්ද කොහොමද අරගෙන යන්නේ? content එකේ. right. එතකොට repeat sentence වල content එක at least 85කට වඩා කියන්න try කරන්න. එතකොට තමන්ට හොඳ listening score එකක් එනවා. speaking score එක කොහොමද එනවා තමන් repeat sentence score කරනකොට, සාමාන්‍ය repeat sentence කියාගෙන යනකොට, but ඊට වඩා ලොකු impact එක තියෙන්නේ listening section එකට. එතකොට ඔය ප්‍රශ්න දෙකෙන් මේ exam එකේ speaking section එකේ ලොකු component එකක් cover කරලා ඉවරයි. right. ඊට පස්සේ යන්නේ template based ප්‍රශ්න දෙක. describe image detail එක. දැන් ඉස්සර මේ ප්‍රශ්න දෙක ලොකුම අර රෝල් එකක් ප්ලේ කරන්න නැති වුණාට දැන් මේ ප්‍රශ්න දෙක යම්කිසි රෝල් එකක් ප්ලේ කරනවා. මොකද හේතුව ඔයාලගේ ස්කිල් ප්‍රොෆයිල් එක බලවම describe image detail lectures ප්‍රශ්න දෙකෙන් extended speaking කියන වායක තමයි පේන්නේ. right. ඒ කියන්නේ ඒක තමයි අපිට එළියට එන data එක මේ මොකද්ද තමන් හොඳට කරලා තියෙනවද නැද්ද කියන. right. එතකොට තමන් use කරන template එක exam එකේදී proven වෙන්න ඕනේ සහ ඒක කවුරු හරි use කරලා මේ ලකුණු අරගෙන තියෙන්න ඕනේ සහ ඒක හරියට use කරන විදිය තමන් දැනගන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. සහ මම මෙතනදී highly advise කරනවා මොකද PS නොවැම්බර් 4 update එකෙන් පස්සේ ඒගොල්ලෝ කියලා තිබ්බා structure based ප්‍රශ්න වලට යන්න එපා. තප්පර 30ක් කතා කරන්න ඕනේ. තප්පර 40ක් කතා කරන්න ඕනේ. තප්පර 30 සීමාව හිටියම ඇති. but structure based templates වලට යන්න බෑ. කියන්නේ I can see එකම දේ repeat කරනකොට දැන් AI detect කරනවා තමන් මේ කරන්නේ ඉංග්‍රීසි කතා කරන දෙයක් නෙමෙයි කියලා. ඒකින්ද අනිවාර්යයෙන්ම updated template එකක් පිළිතුමයි තමයි use කරන්න එපා. පරණ template දැන් තේරුමක් නැහැ. ඉස්සර නම් අපිට track වෙන්නේ නැහැ. දැන් තමන් ලියපු ගාම ඕක exam එකේදී track වෙනවා. right. ඒකින්ද ඒකයි. ඊට පස්සේ අපිට speaking එකේ අන්තිම ප්‍රශ්නයක් කරනවා short questions. ඒක කරත් එකයි නොකරත් එකයි. හැබැයි පොඩි උත්තරයක් දීලා යන්න. නිකන් අර fluency එක maintain කරන්න. ඒකෙන් ලොකු impact එකක් exam එකේ නැහැ. මොකද මේක exam එකේ ලකුණු සංඛ්‍යා කියන්නේ ලකුණු තියෙන ගාන ලකුණු 90ට වඩා වැඩි තියෙනවා. ඒකින්ද තමන්ගේ high priority එක වෙන්න ඕනේ read aloud repeat sentences. ඒ දෙකනොත් repeat sentences. මොකද ඒකේ තමයි ලොකුම portion එක තියෙන්නේ. but read aloud කියන ප්‍රශ්න ලොකුටම වැදගත්. ඊටු ප්‍රශ්න දෙක වැදගත්. හරි ටෙම්ප්ලේට් එකක් තමයි යූස් කරන්න ඕනේ. right. ඕක තමයි ස්පීකින් එක තමන් අර ප්‍රැක්ටිස් කරනකොට හොඳ ප්ලෑන් එකකට ප්‍රැක්ටිස් කරන්න සහ තමන්ගේ පෝෂන් එක කියන්නේ තමන් ප්‍රැක්ටිස් කරනකොට රිපීට් සෙන්ටෙන්ස් වැඩිපුර කරන්න, රීඩ් අලවුඩ් ඊට පස්සේ කරන්න, describe image detail lecture නිකන් අර ඒ දෙක නිකන් normal practice එකේ තියාගෙන ලොකුවට කරන්න ඕනේ නැහැ. ප්‍රශ්න 30 40 කරන්න ඕනේ නැහැ. describe image detail එකේ ඒක ප්‍රශ්න 5ක් 10ක් කරාම ඇති. but ඒක හරියට කරනවද නැද්ද කියලා තමන් දැනගන්න ඕනේ. ඒක එක්කෝ තමන්ට ඉන්ස්ට්‍රක්ටර් කරන ටීචර් කියන්න ඕනේ. හෝ තමන් හරියට තමන්ම self evaluation එකට යන්න ඕනේ. right. ඊට පස්සේ තව චූටි දෙයක් මේකට මැට් කරන්න. දැන් යූස් කරන apps ගත්තාම APU නේ කියයි අපිට ගොඩක් apps තියෙනවානේ. but ඕවලනේ speaking score එක exam එකේ speaking score එකත් එක්ක tally වෙන්නේ නැහැ. right. මම ඒක වගකීමෙන් කියන්නේ ගොඩක් දුරට වෙන්නේ තමන් ඒකේ වැරදි strategies use කරාම ඒ apps වල ලකුණු වෙනවා. මම උදාහරණයක් කියන්න. APU නේ app එකේ වේගෙන් speak කරලා බලන්න ඔයගොල්ලන්ට හොඳ ලකුණක් එනවා. හැබැයි original exam එකේදී තමන් natural speak කරන්න ඕනේ. සාමාන්‍ය speak කරන විදිහ normal flow එකේ speak කරන්න ඕනේ. right. ඔය මම එකක් විතරයි කිව්වේ. ඒක තව ගොඩක් errors තියෙනවා ඔය apps වල. ඒකින්ද app එකකට සීමා වුණාට ප්‍රශ්නයක් නැහැ. but තමන් self evaluation එකට යන්න ඕනේ. right. හරි. ඔක තමයි අද මට ගේන්න ඕනලා තිබ්බ funny video. මේක විනාඩි 4ක් විතර ගියා. ඊට අමතරව අපේ classes Saturday and Sunday run වෙනවා. ඔයගොල්ලන්ට මොනවද අවශ්‍ය නම් class එකෙන් සහ individual feedbacks අරගෙන තමන් exam එක කොට දාගන්න අවශ්‍ය නම් කෙලිම WhatsApp එකේ message එකක් කියන්න. කෙලිම message එක මට එන්න. ඊට අමතරව මේ සතියේ සෙනසුරාදා නම් ලංකාව වෙලාවෙන් 11ට අපි හැම සෙනසුරාදාම Q&A session එකක් කරන් යනවා. මම මේ session එක publish කරනවා අපේ Positive Education page එක through. ඔයගොල්ලන්ට ඒකෙන් join වෙන්න පුළුවන්. තමන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් live එකෙන් අහන්න පුළුවන්. ඒ session එක මේ සතියේ සෙනසුරාදා දිගටම හැම weekend එකේම සෙනසුරාදා දවල් 11ට ලංකාව වෙලාවෙ ඒ session එකක් run වෙනවා. right. එහෙනම් wish you all the best for your PD exam.